2021 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල 13 වෙනි ගැටලුව මේ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ නිෂ්පාදකයන් මත ඒකක බදු පැනවීම විෂය ඒකකයේ යටතේ. පහත දැක්වෙන රූප සටහන X භාණ්ඩයේ සඳහා ඇති වෙළඳපොළ නිරූපණය කරයි. තරඟකාරී වෙළඳපොළ සමතුලිතය ඊලක්ෂ්‍ය වේ. රජය විසින් X භාණ්ඩයේ නිෂ්පාදනය මත ඒකක බද්දක් පනවනු ලැබේ යයි සලකන්න. බද්ද නිසා රජය උපයාගත් අයභාරය සහ අහිමි වූ සුබ සාධනයේ ප්‍රස්ථාරයේ කවර ප්‍රදේශයකින් පෙන්වුම් කෙරේද? එතකොට අපිට රූප සටහන දීලා තියෙනවා. ඒ ආශ්‍රයෙන් අපිට බදු අයභාරය පෙන්වන ඒ සීමාව සහ අහිමි වූ සුබ සාධනයේ පෙන්වන සීමාව තමයි හඳුනා ගන්න තියෙන්නේ. ඔයාලා පාස් පේපර් පොතත් අරගෙන මේ ගැටලුව බලන්න. මොකද රූප සටහනේ විශාල සංකේත ප්‍රමාණයක් තියෙනවා. මම අවශ්‍ය ප්‍රමාණය විතරයි ලකුණු කරන්නේ. එතකොට අපි බදු පැනවීමක් රූප සටහනක් ආශ්‍රයෙන් නිර්මාණය කරගමු. නිෂ්පාදකයන් මත ඒකක බදු පැනවීමක් තියෙන්නේ. මුල් සමතුලිත අවස්ථාව දීලා තියෙනවා. මේක P කියලා ලකුණු කරලා තියෙන්නේ. ප්‍රමාණය ලකුණු කරලා තියෙනවා Q4 කියලා. ඒතර මෙතන ඡේදනය වෙන තැන ලකුණු කරලා තියෙනවා E කියලා. හරි. ඊළඟට නිෂ්පාදකයා මත ඒකක බදු පැනවීමක් නිර්මාණය කරගමු. වක්‍රයේ වමට විදන්වීමක් සිද්ධ වෙනවා. මම S1 කියලා S2 කියලා රූප සටහනේ තියෙන්නේ. එතකොට නව සමතුලිත අවස්ථාව මෙන්න මේ S2 D ඡේදනය වන අවස්ථාව. එතන F කියලා ලකුණු කරලා තියෙනවා. ඊළඟට සමතුලිතයේ N කියලා ලකුණු කරලා තියෙනවා. මෙතන P මෙතන N. ඊළඟට මේ පහළට සමතුලිත ප්‍රමාණය අපි හඳුනගනිද්දී පැරණි සමතුලිත ප්‍රමාණය Q4 නව සමතුලිත ප්‍රමාණය Q3 කියලා තියෙනවා. ඒතර මෙතනින් එනවා නිෂ්පාදකයාට ලැබෙන මිල J කියලා ලකුණු කරලා තියෙනවා. හරි. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. මෙතන K කියලා තියෙනවා. මෙන්න මෙතන ඡේදනය වෙන තැන K කියලා තියෙනවා. එතකොට අපෙන් අහලා තියෙනවා බදු අය භාරය. බදු අය භාරය. මම මේ අවශ්‍ය සංකේත විතරයි දාලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න. අර අනවශ්‍ය දේවල් ටික දාලා නැහැ. බදු අය භාරය එන්නේ මෙන්න මේ සමස්ත ඍජුකෝණාංශයේ වර්ගඵලයෙන්. එතකොට ඍජුකෝණාංශයේ වර්ගඵලය එන්නේ අපිට JNFK. මෙන්න මේ ඍජුකෝණාංශයේ වර්ගඵලය JNFK. බදු අය භාරය JNKF. ඊළඟට අහිමි වූ සුබ සාධනයේ ප්‍රමාණය අහිමි වූ සුබ සාධනය මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉතින් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට දීලා තියෙනවා KFE. KFE. KF ත්‍රිකෝණයේ වර්ගඵලය තමයි අහිමි වූ සුබ සාධනය කියන්නේ. ඉතින් ඕක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 4 වෙනි පිළිතුර. ලොකු දෙයක් නැහැ. දෙයක් ඇත්තෙම නැහැ. 4 වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.